පුංචි දෙබසක කොටසක් මම ඔයාලට ඉදිරිපත් කරනවා. ඒ තමයි අඩිකෝ කොළු හපුවා. කරුණලෑ පැට්ටකටුම් බඩ වැටියට ගාටවුවා. තවත් එකක් තමයි බුඩා ගියා සකලේ අඹන්න. උන්ගේ දියපාරේ රැට්ටියේ දිය ගහනකොට විට්ටමක් වෙලා. අඩා බුඩා පෝටාවට ඕදිය බාන්න එපා. හොඳයි දුවපිතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 3 වන පාඩම වන ප්‍රාදේශික ව්‍යවහාර. පුතේ ඔබ අහලා තියෙනවද නුවර කලාවිය ගැන? නුවර කලාවිය කියලා කියන්නේ නුවර වැව, කලා වැව, පදවිය වැව කියන වැව් තුنين පෝෂණය ලබන ප්‍රදේශය. ඒතර මේ ප්‍රදේශයට ආවේනික බස් හරක් අතීතයේදී භාවිත වුණා. ඒ භාෂාව හරි සුන්දරයි. ඔබට මම උදාහරණයක් කියන්නම්. මේ නුවර කලාවිය කියන ප්‍රදේශයේ ජන වර්ග කීපයක් මිශ්‍රයි. සිංහල, දමිළ, ඒ වගේම ආදිවාසී ජනයාත් මේ ප්‍රදේශයේ වාසය කරලා තිනවා. ඒ නිසා මේ සියලු ජන කොට්ටාසවල, සියලු ජන වර්ගවල මිශ්‍ර භාෂා ලක්ෂණයක් මේ පැත්තේ තිබිලා තියෙනවා. නුවර කලාවිය කියන ප්‍රදේශයේ ගෙදරක දෙන්න දෙමහල්ලෝ කතා වුණ පුංචි දෙබසක කොටසක් මම ඔයාලට ඉදිරිපත් කරනවා. ඒ තමයි අඩිකෝ කොළු හපුවා. කරුණලෑ පැට්ටකටුම් බඩ වැටියට ගාටවුවා. මොකා කැටුම්? කරුණලෑ පැට්ටකටුම්. අඩේ තී මොකටයි එවුන් කැටුම් කොල්ල ඇව්වේ. කෝ දිය ඔය දණ්ඩ මං ගොහින් කොල්ල කැටුම් එන්න. පාල් කොඤ්ඤමක් බුන්න නම් එපා මං පච්ච තන්නි කොඤ්ඤමක් බුන්නා. මහයුන්ගෙන් වහංගල අවරෙල්ලා. අද මං තලපත් හැඳි ගන්නේ. අපි බලමු මේකේ සරල අදහස. අඩිකෝ කොළු හපුවා. දැන් අඩි කියලා කියන්නේ ওই නුවර කලාවිය පැත්තේ බිරිඳට, ගෑණිට. එතකොට ගෑණියේ කොළු පැටියා, හපුවා කියලා කියන්නේ පැටියට. කොළු පැටියා කොයි කියලා අහන්නේ. කරුණලෑ පැට්ට කැටුම් බඩ වැටියට ගාටාවා. කැටුම් සමග කරුණාපාල හෝ කරුණාදාස හරි එයාගේ පොඩි එකා එක්කලා බඩ වැටියට ගාටවුවා. ගියා. අඩේ තී මොකටයි එවුන් කැටුම් කොල්ල ඇව්වේ. අඩේ ගෑණියේ ඔබ මොකටද එවුන් එක්කලා කොල්ල ඇව්වේ. කෝ දිය ඔය දණ්ඩ මං ගොහින් කොල්ල කැටුම් එන්න. දණ්ඩ කියලා කියන්නේ ඒ ප්‍රදේශයේ හේන් වගා කරනවා. මේ හේන් වගාව රැකගන්න රජයෙන් දෙනවා ලයිසන් තුවක්කුවක්. මේකට තමයි දණ්ඩ කියලා කියන්නේ. කෝ දිය ඔය දණ්ඩ මං ගොහින් කොල්ල කැටුම් එන්න. මං ගිහිල්ලා කොල්ලව එක්කගෙන ඉන්න. දණ්ඩ එහෙම නැත්නම් තුවක්කුව අරයි යන්නේ අලිකොටි බලස්සු ගහන ප්‍රදේශයක්. ඒ නිසා උන්ගේ ආරක්ෂා වෙන්න හේන් රැක ගන්න උන්ට දෙන ආයුධය තමයි තුවක්කුව. රජයෙන් දීලා තියෙන ලයිසන් තුවක්කුවක්. ඊට පස්සේ බිරිඳ කියනවා පාල් කොඤ්ඤමක් බොන්න නම්. පාල් කොඤ්ඤම් කිරි ටිකක්. එලහරක් ඉන්නවා. එලහරක්ගෙන් දුවාගත්ත කිරි තියෙනවා. කිරි ටිකක් බීලා හිටියනම් එපා මං පච්ච තන්නි කොඤ්ඤමක් බොන්නා. පච්ච තන්නි ඇල් වතුර. අර බාණ්ඩර භාෂා මිශ්‍ර ලක්ෂණ. දෙමළ භාෂාවේ වචන සිංහල භාෂාවට ඒගොල්ලෝ යොදාගෙන තියෙනවා මේ ප්‍රාදේශීය වශයෙන් කතා කරනකොට කතා ව්‍යවහාරයේදී. ඒතර නුවර කලාවේ භාෂාවේ විශේෂත්වයක් තමයි ඒක. එපා මං පච්ච තන්නි කොඤ්ඤමක් බොන්නා. මහයුන්ගෙන් වහංගල අවරෙල්ලා. මහයුන් අලින්ට කියන්නේ මහයුන්. අලින්ගෙන් බේරිලා එන්න. අද මං තලපත් හැඳි ගන්නේ. කුරහන් වගා කරන අය. ඒ නිසා කුරහන් තලප තමයි අද මං හැඳි ගන්නේ. අද ආහාර වෙන්නේ කුරහන් තලප. පාල් කොඤ්ඤමක් බොන්න නම් එපා මං පච්ච තන්නි කොඤ්ඤමක් බොන්න. මහයුන්ගෙන් වහංගල අවරෙල්ලා. අද මං තලපත් හැඳි ගන්නේ. අද මම තලප හැඳි ගන්නේ. ඉතින් මෙන්න මේකයි සරල අදහස වෙන්නේ. ඉතින් මේ වගේ සකලව අබණ්ඩ ගියා. කුරුල්ල එලවන්න ගියා. අඩා බුඩා පොටාවට ඕදිය බාන්න එපා. මේ වයසක මිනිස්සෙක්ට කියන්නේ මේ ඇලට මූත්‍රා කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ මේ හරි සරල භාෂා ව්‍යවහාරයක් භාවිතා කරලා තියෙනවා අතීතයේදී. ප්‍රශ්නාර්ථයේ දයන්න නැතුව ප්‍රශ්නවාචී ද නිපාතේ නැතුව සමහර ප්‍රදේශවල මේ විදිහට කතා කරනවා. අයියා නාන්න ගියා. තාත්තා කඩේ ගියා. ආදි වශයෙන් අහනවා ප්‍රශ්නාර්ථයේ ගියාද නෑවද කෑවද වගේ ප්‍රශ්නවාචී පද නැතුව අහන විලාසයෙන් ප්‍රශ්නවාචී බව හඟවනවා. ප්‍රශ්නාර්ථය හඟවනවා. එහෙමත් ඇතැම් ප්‍රදේශවල කතා බහ කරනවා. ඉතින් මේක හරි සුන්දර භාෂාවක් සිංහල භාෂාව. ඒ සුන්දර භාෂාව තුළ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණ ඒ ප්‍රදේශයට ආවෙනික භාෂා රටාවන් අදටත් භාවිතන අවස්ථා තියෙනවා. මේ පිළිබඳව ඔබේ දැනුවත් භාවය මන බලන ප්‍රශ්නයක් විභාගෙට එයි. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා පාඩම සම්පූර්ණයෙන් මම මේ අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පාඩම ඔබට පාසලේදී සිද්ධ වෙනවා. ඒ නිසා
එහි අවබෝධය සහ ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු සැපයීම තමයි මගේ අරමුණ වෙන්නේ. අපි ඒකට සූදානම් වෙමු. ප්‍රාදේශික ව්‍යවහාර සම්බන්ධයෙන් මම කලින් ප්‍රකාශ කීපයක් කරලා තියෙනවා. මේ එක එක පළාත්වල ප්‍රදේශවල භාවිතා වන ව්‍යවහාරයන් කීපයක් පිළිබඳව පුංචි සඳහනක් කරා. ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති ඒකින් ඇත්තටම අපේ රටේ සිංහල භාෂාව ප්‍රදාන කරගත්තට ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධ භාෂා රටාවන් තියෙනවා. ප්‍රාදේශීය ව්‍යවහාරයන් තියෙනවා. ලංකාවේ සිංහල භාෂාවේ ලේඛනය එක හා සමාන වුණාට කතා ව්‍යවහාරය ලංකාව පුරා භාවිත වෙන්නේ එකම ආකාරයකට නෙවෙයි. විවිධ ආකාරයට විවිධ ප්‍රදේශවල මේ කතා ව්‍යවහාරය භාවිතා වෙනවා. ඒවා අපි දැනගෙන ඉන්න ඕනේ අත්‍තරම. මොකද ඒ පළාත්වල ඒ ප්‍රදේශයන් වල අයත් එක්ක sannivedana කටයුතු පහසු කර ගැනීම සඳහා මේ ප්‍රාදේශීය ව්‍යවහාරයන් පිළිබඳ දැනීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර අපි හඳුන්වන ප්‍රාදේශීය ව්‍යවහාරය කියලා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් සහිතව භාවිත වන භාෂාව. ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශේෂ වූ භාෂා ව්‍යවහාර ප්‍රාදේශීය ව්‍යවහාර වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට වැඩි වශයෙන්ම අපි කතා බහට ලක් කරන බින්තැන්න, මොනරාගල, දිගාමඩුල්ල, සබරගමුව, ඊළඟට සත්කෝරළය, වන්නිය, නුවරකලාවිය, රුහුණ වැනි ප්‍රදේශවල අතීතයේ ප්‍රාදේශීය ව්‍යවහාර ලක්ෂණ බෙහෙවින් දැකගත හැකි ප්‍රදේශ බවට පත්වලා තිබුණා. වර්තමානයේ අධ්‍යාපනය, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම, නවීකරණය වීම මේ කාරණා නිසා සිංහල භාෂාවේ ඇති ප්‍රාදේශික විවිධතා ටිකෙන් ටික කියන ලකුණු තියෙනවා. නමුත් ප්‍රාදේශීය ව්‍යවහාර ඇසුරු කරගත්තා වූ සාහිත්‍ය නිර්මාණත් අපේ රටේ බොහෝ ලේඛකයන් විසින් නිර්මාණය කරනු ලැබුවා. විවිධ සාහිත්‍ය නිර්මාණ තියෙනවා. ඉතින් අපිට අතර මේ ප්‍රාදේශික ව්‍යවහාර පාඩම වැදගත් වෙන්නේ sannivedana පහසු කර ගැනීම සඳහා. මේ පාඩම උපුටාගෙන තියෙන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ සිංහල ජනවහර කියන කෘතියෙන්. ඉතින් ඒ කෘතියේ තියෙන දිගාමඩුල්ල සම්බන්ධ උඩරට ජනවහර, දකුණු පළාතේ ජනවහර ආදී වශයෙන් විවිධ ප්‍රදේශවල ජනවහර සම්බන්ධව ලියවී ඇති තොරතුරු ඇසුරින් සකස් කරගත්ත පාඩමක්. ඉතින් හරි ලස්සන වචන ටිකක් තියෙනවා. අපිට ඉගෙන ගන්න ආස හිතෙන ආකාරයේ වචන ටිකක් පෙළ ගැහිලා තියෙනවා. ඒවා දැනගන්න කුතුහලයක් ඇති වෙනවා. ඒ අදහස් පිළිබඳ අපි තුල ආසාවක් ඇති වෙනවා. ඒ අදහස් දැන ගැනීමට අපි තුල ආසාවක් ඇති වෙනවා. ඒ නිසා මේ වගේ මේ ව්‍යවහාර ප්‍රාදේශීය ව්‍යවහාර සම්බන්ධයෙන් ඔබ දැන සිටීම ඉතාමත් වැදගත්. මොකද වර්තමානයේදීත් ඇතැම් පළාත්වල මේ භාෂා රටාවන් තවමත් භාවිතා වෙන බව පේනවා. හොඳයි. අපි කතා කරමු මේ ප්‍රාදේශීය ව්‍යවහාර වලට අදාළව, මේ ප්‍රාදේශික ව්‍යවහාර පාඩමට අදාළව අපි කතා කරන්න විශේෂයෙන් මේ channel එකේ අවබෝධය සහ ලිඛිත අභ්‍යාස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද පාඩම ඇත්තටම ඔබට පාසලේදී කරන එහෙම නැත්නම් වෙනත් මාර්ගයකින් ඔබ පාඩම ඉගෙන ගන්නවා. ඔබට අහිමි වෙන අවස්ථාවක් තමයි අවබෝධය සහ ලිඛිත අභ්‍යාස වලට පිළිතුරු සැපයීම. ගොඩක් දුරට මගහැරන අය ඉන්නවා. මගහැර ගන්න ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ අයට වඩාත් වැදගත් වෙනවා මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගන්න. අපේ වීඩියෝවක් දැමූ සැනින් ඔබට notification එකක් ඒවි. ඒ නිසා අවබෝධ ප්‍රශ්න වලට යන්න කලින් උදාහරණ කීපයක් විශේෂයෙන් මේ කතා ව්‍යවහාරයේදී අම්මා දුටා පුත්තු අම්මා පුතුන් දුටු බව තමයි එකෙන් අදහස් කරන්නේ. කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි භාවිතා කරන විධානයක් කිරීමේදී කරපන්, දුවපන්, බලපන් වගේ වචන නේද? ඒතර ඒවා කොහොමද මොනරාගල පැත්තේ ජනවහරේ භාවිතා වෙන්නේ? කරප, බලප ආදී වශයෙන් බීප නේ, ගහමප කියලා කියනවා විසි කරපන් කියන අදහස. කුදහප කියලා කියනවා බුදිය ගනින් යන අර්ථය. මං එද්දින් යාකොයි අතර ආදරෙන් ආමන්ත්‍රණය කරන යාකොයි, වරින් කොයි, බලපං කොයි. වැස්ස වහින්ටත් වපුරවුවා. මේ වැස්ස වහිද්දිත් වැපිරුවා කියන අදහස. ඉතින් මම කෙටියෙන් චුට්ටක් මේ ගැන කතා කරන්නේ. කුදහන්න නැතුව වරෙල්ලා මොක්කු කැටුම් පණන් උනේ. දැන් ඇතැම් ප්‍රදේශවල මේ ප්‍රශ්නාර්ථය දයන්න නැතුව අහනවා. අප්පච්චි හේනට ගියා, අක්කා නාන්න ගියා ආදී වශයෙන් අර අහන විලාසයෙන් හඬ උස් පහත් කරමින් මේ ප්‍රශ්න විලාසය හඟවනවා. මේකත් ප්‍රාදේශීය ව්‍යවහාරවල එක රටාවක්. ඊළඟට මේ උඩ රට පැත්තේ භාවිතා වෙන විවිධ වචන තියෙනවා. ක්‍රියාපද එහෙම. දැන් බැලුවා කියන එක
බලව්වා, බීවා, බුන්නා, හිටියා, පොදුවහර හිටියා, හිට්ටා ඒත් උඩරට පැත්තේ භාවිතාවන්. ඒතර ඒ වගේ අර ක්‍රියාපදත් ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඉතින් අපි අවධානය යොමු කරමු අවබෝධයේ ප්‍රශ්නවලට. පළවෙනි ප්‍රශ්නය ප්‍රාදේශික ව්‍යවහාර යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔන්න උත්තරේ ලියන්න පුළුවන්. ඒ ප්‍රදේශයට විශේෂ වූ ව්‍යවහාර ප්‍රාදේශික ව්‍යවහාර නමින් හැඳින්වෙයි. පිළිතුර වෙන්නේ ඒක. හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නය. මොනරාගල ප්‍රදේශයේ යමෙකුට විධානයක් දෙන ජනවහර කෙසේද කියලා ප්‍රශ්නය අහලා තියෙනවා. කරපන්, බලපන්, බීපන් කියන වචන වෙනුවට මොනරාගල පැත්තේ විධානයක් දෙන්නේ කරප, බලප, බීප කියන වචන වලින්. තුන්වෙනි ප්‍රශ්නය. එහි විධානයක් ආදරයෙන් පැවසීමේදී දැකිය හැකි විශේෂ ලක්ෂණ කුමක්ද? අනාදරයකින් පවසන වරෙන්, බලපන්, දුවපන්, ඵලයන් වගේ වචන මොනරාගලදී ටිකක් ආදරයෙන් වගේ ප්‍රකාශ කරනකොට වරෙන් කොයි, බලපන් කොයි, දුවපන් කොයි ආදී වශයෙන් යොදා ගන්නවා. හොඳයි හතරවෙනි ප්‍රශ්නය අහනවා යමෙකුගෙන් ප්‍රශ්නයක් අසන අයුරු පොදු සිංහල රීතියට වඩා වෙනස් යයි පවසන්නේ කුමක් නිසාද කියලා අහනවා. ප්‍රශ්නාර්ථයේ ද ඉවත් කොට ව්‍යවහාර කරනවා. අපච්චි හේනට ගියාද? මොනරාගල පැත්තේ අහන්නේ අපච්චි හේනට ගියා, අක්කා නාන්න ගියා, අම්මා කඩේ ගියා ආදී වශයෙන් දයන්නක් නැතුව අහන විලාසයෙන් ප්‍රශ්නය ඉදිරිපත් වෙනවා. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ ප්‍රශ්නයක් අසන විට යොදන ද වෙනුවට කටහඬ උස් පහත් කිරීමෙන් එම වැකිය ප්‍රශ්නයක විලාසයෙන් ඇසීම. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. පහත සඳහන් පොදු සිංහල වචන සඳහා යෙදෙන ප්‍රාදේශික ව්‍යවහාර පාඩමෙන් උපුටා ලියන්න. මොනවද තියෙන වචන? දොරවල්, බීවා, ඉර පෑව්වා, අඹ, පුහුල්, කුරුල්ලා කියන වචන. දොරවල් කියන එකට දොරන්, වැටවල්, වැටන්, බීවා, බීප. ඊළඟට ඉර පෑව්වා, ඉර පෑයියා කියලා කියනවා. එහෙම නැත්නම් අවුව පෑයියා කියලා කියනවා. ඊළඟට වචනේ අඹ, පැපොල්. එහෙම නැත්නම් ගස් ලැබු කියලා කියනවා. මොනරාගල අඹ කියලා කියන්නේ පැපොල් වලට. පුහුල්, වට්ටක්කා. කුරුල්ලට කියනවා සකලයා. ලිඛිත අභ්‍යාසවලදී ඔබට ලැබිලා තියෙන ප්‍රශ්නය විවිධ පළාත්වල ඥාතීන් හැඳින්වීමට භාවිත කරන ප්‍රාදේශික ව්‍යවහාර වගු සටහනකින් දක්වන්න. වගුව මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නම්. වගුවේ තියෙන්නේ ඥාතිත්වය, පළවෙනි කොලම් එක, දෙවෙනි කොලම් එක පළාත, තුන්වෙනි කොලම් එක ප්‍රාදේශීය ව්‍යවහාරය. ඒකට උදාහරණයක් දීලා තියෙනවා. තාත්තා, ඥාතිත්වය, පළාත උඩරට, ප්‍රාදේශීය ව්‍යවහාර වෙන්නේ අප්පච්චි, අප්පොච්චා. ඊට අමතරව හපුචා කියලාත් කියනවා. අම්මා, දකුණු පළාතේ අම්මණ්ඩි. දෙමාපියන්ගේ මව්පියන් සීයා ආච්චි. කොළඹ පළාතේ සීයා ආච්චි කියලා කියනවා. පියාගේ පියා කොළඹින් ඈත පළාත්වල කිරියත්තා කියනවා, කිරියප්පා කියනවා, අත්තා කියනවා, අත්තප්පා කියනවා. පහතරට පැත්තේ සීයා කියලාත් කියනවා. පියාගේ මව කොළඹින් ඈත කිරියම්මා, අත්තම්මා, හීන් අත්තා. මවගේ සහෝදරිය වැඩිමහලු සහෝදරිය උඩරට පළාතේ ලොකු අම්මා කියනවා. දකුණු පළාතේ බක්කම්මා කියනවා. මහම්මා කියලා කියනවා. පියාගේ පියාට දකුණු පළාතේ මුත්තා කියනවා. ඊළඟට මවගේ සහෝදරිය බාල සහෝදරිය උඩරට පැත්තේ කියන්නේ කුඩම්මා මධ්‍යම පළාතේ. වෙනත් පළාත්වල විශේෂයෙන් මධ්‍යම පළාතේ පුංචි අම්මා කියනවා, බාලම්මා කියලා කියනවා. පියාගේ දෙවෙනි විවාහයේ උඩරට පැත්තේ භාවිතා කරන්නේ කුඩම්මා කියලා. විවාහයෙන් පසු මාමණ්ඩි පළාත තමයි හත්කෝරළේ නැත්තම් උඩරටත් භාවිතා කරනවා මේ පදය අම්මණ්ඩි කියලා භාවිතා කරනවා. ඥාතිත්වය අනුව නැන්දම්මා ඌව පළාතේ භාවිතා කරන්නේ අම්මණ්ඩි. එතකොට අම්මණ්ඩි කියන වචනය උඩරට පළාතේ යොදා ගන්නවා මාමණ්ඩිට, ඌව පළාතේ යොදා ගන්නවා නැන්දම්මා කියලාත් කියන්නේ. තව වගුවක් තියෙනවා. පාඩමෙහි සඳහන් ක්‍රියාපද ඇසුරින් වගුව සම්පූර්ණ කරන්න. වගු සටහන තියෙන පොදු වහර ඊළඟට විශේෂ වහර භාවිත කරන ප්‍රදේශය. උදාහරණයක් දීලා තියෙනවා බැලුවා, විශේෂ වහර බලව්වා, භාවිත කරන ප්‍රදේශය උඩරට. මෙන්න මේ වගේ වචන ටිකක් තියෙනවා මේ පාඩමෙන් උපුටාගෙන අරගෙන. බැලුවා, බලව්වා, උඩරට. බීවා, බුන්නා. හිටියා, හිට්ටා, හිතුවා, හිතව්වා, වැපිරුවා, වපුරව්වා. එන්න, එන්ට. වාඩි වෙන්න, වාඩි වෙන්ට. කන්න, කන්ට. බොන්න, බොන්ට. මේ සියලුම පද උඩරට ප්‍රදේශයේ භාවිත කරන ක්‍රියාපද. ඊළඟට මෙන්න මේ වගේ වචන දකුණු පළාතේ භාවිතා කරනවා. දැම්මා, දෑවා, කරපන්, කරහන්,
බලහන් කියහන් කරහල්ලා බලහල්ලා වැනි වචන විශේෂයෙන් දකුණු පළාතේ තමයි භාවිතා කරන්නේ. හොඳයි. අද අපි එහෙනම් අවසන් කරමු. සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු කෙටි විරාමයක්